හරි මොදේ ආයුබෝවන් දවසටයි අද දවසේ වීඩියෝ එක කරන්නේ මේ ඉතාලම හදිස්සිය කරන්නේ මේ වර කපුල ආයතන ඉඳන් කරන්නේ. එතකොට වෙනදා වගේ ලයිව් එකක් නෙවෙයි යන්නේ. ඒත් එක මේ පේපර් එකට කලින් දවසේ විශේෂයෙන්ම අපි දැන් බුද්ධාගම පේපර් එකේ ඉඳන් කරගෙන ගියා මේ ලයිව් එක. කරගෙන යද්දී රෙකෝඩ් එකක් දැම්මේ බුද්ධාගම පේපර් එකේ ඉඳන්. ඊට පස්සේ මම විද්‍යාවට කලින් දවසේ ලයිව් එක යන්න ගියා හිට්ටා. ඒත් එක රෙකෝඩ් එකක් දැම්මා. සෞඛ්‍ය පේපරේ අපි ඒත් ලයිව් එක යන්න ගිහලා හිට්ටා. ඒත් එක්ක වීඩියෝ එකක් දැම්මා. මේ වීඩියෝ එකේ දකින්න ඇති ලාස්ට් එකක් මම හිතන්නේ. හැම ප්‍රශ්නයකටම කියපු ඒවා ඇවිල්ලා තිබ්බා. ඒත් එක අද දවසේ ගණන් පේපර් එකට අදාළව චූටි ඉගි ටිකක් දෙන්න යන්නේ. ඒ ඉගි ටික දෙද්දි මෙහෙමයි. මම ගණන් උගන්වන්න නෙමෙයි යන්නේ. ඒ කාරණේ මම කලින් කියන්න ඕනේ. නැත්තම් මාත් එක්ක මේ පොඩ්ඩක් ඔයා අවුල් යන්නත් ඉඩ තියෙනවා. හේතුව මම ගණන් වලට අනුමාන දෙන්න බෑ. ඒකයි පළවෙනියට විශ්වාස කරනවා. ගණන් වලට අනුමාන දෙන්න බෑ. හේතුව ගණන් අනුමාන කියලා දෙන්න ගාන දෙන්න බෑ. ඒ හින්දා මම මේකේ මොඩල් එක කියන්නම්. මොඩල් එක කොහොමද? ඊට දවසේ මම මුණ දෙන්න ඕනේ කොහොමද? අඩුම සාමාර්ථකකින් එකේ කොහොමද වැඩි සාමාර්ථකයට යන්නේ? පැහැදිලිද? එක දවසේ පැය කීපයක් ඇතුළත මේක හංගුත් ඔයාලට අනිවාර්යයෙන්ම රිසල්ට් එකක් කරගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔකයි කියන්නේ. එතකොට මෙහෙමයි හෙට දවසේ ගණන් පේපර් එක ඔයාලට කොටස් දෙකකින් එනවා. කොටස් දෙකකින් එනවා. කොටස් දෙකකින් එනවා කියන්නේ මෙන්න මේක ඔයාලට අගට කරගන්න ඕන විශේෂයෙන් පළවෙනි පත්‍රය දෙවන පත්‍රය පළවෙනි පත්‍රයේ කොටස් දෙකයි A කොටසයි B කොටසයි. එතකොට දෙවන පත්‍රයේ A කොටසයි B කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 25ක් තියෙනවා. පළවෙනි A කොටසේ ප්‍රශ්න 25යි B කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. ඔය විදිහට තමයි යන්නේ. එතකොට මෙතන 25 ගත්තාම මේ 25ට ඔයාලට ලකුණුත් එක්ක ටෝටල් එක එනවා. එනින්ම ටෝටල් එක එනවා මේ දෙකට මේකතු ලකුණු 100ක් එනවා. එතකොට මෙතනින් ලකුණු 100ක් එනවා දෙවන පත්‍රයට. එතකොට ඒත් එක්ක ඔයාලට ගත්තාම කෙලින්ම මේ ලකුණු 200න් එන පේපර් එකක් නෙවෙයි. 200න් ගත්තාම 200න් ඔයාලට දාන්න තියෙන්නේ 150ක්. ඒ කියන්නේ ලකුණු 50ක් වරද්දන්න chance එක තියෙනවා. ඒ කියන්නේ 175ක් නේ. ඒක ගණන් පුළුවන් නේ බා. හරි ලකුණු 50ක් වරද්දන්න chance එක තියෙනවා. ඒ තියාගෙන තමයි මේ ගේම ඔයා ගහන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් මෙච්චර කල් ආවා වගේ ඔයානේ මං කියන තැන් ටිකේ විශේෂයෙන් මං කියන තැන් ටිකෙන් ගණන් දෙක ගානේ හදලා යන්න පළවෙනි කොටසට අදාළයි. මම විශේෂ තැන් ටිකක් කියනවා. හොඳට අහගෙන කොලයක් ගන්න, නෝට් කරන්න, ඉක්මනින් නෝට් කරගන්න. මේක නෝට් කරගෙන ගණන් පට ගාලා මේක හදාගෙන යන්න. පැහැදිලි? හරි. ඔයා අහගන්න මං කියන ටික විශේෂයෙන් ඔයා මේකේ මේ හදන්න පටන් ගන්න ඕනේ අද නිර්මාණ වලින් එනම බොහොමත් නිර්මාණ පාඩම් කිහිපයකින් එකතුවක් විදිහට එන්න පුළුවන්. එතකොට ලම්බකයක් ඔය ලම්බ සමච්ඡේදයක් ඒ වගේ එකක් බලා ගන්නවා. අනිවාර්යෙන් බලන්න ඊට පස්සේ ද්විපද ප්‍රකාශනයක x ධන 5 x ධන 5 සමානයි බිඳුව වගේ ඔය වගේ ප්‍රකාශන කිහිපයක් බලා ගන්න. ඊට පස්සේ වෘත්ත ත්‍රිකෝණ සහ වෘත්ත චතුරස්‍ර. හරි වෘත්ත චතුරස්‍ර දෙවෙනි කොටසක් තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි. ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ගත්තාම පොඩ්ඩක් ඒකේ මික්ස් පාර්ට් වගේ එන්නත් පුළුවන් ඉඩ තියෙනවා. ඒක කුඩා පොදු ගුණාකාරයේ කුඩා පොදු ගුණාකාරයේ සිලින්ඩරයක වෘත්තයක වර්ගඵලය වෙන එක වෘත්තයක වර්ගඵලයෙන් දන්නවා පයි r වර්ගයේනේ. කේන්ද්‍රික khණ්ඩයක් ඒක නම් දන්නවනේ කේන්ද්‍රික khණ්ඩයක සීන් එක. ඊට සමාන්තර ආශ්‍රේ ත්‍රිකෝණ සම්බන්ධව ගණන් ත්‍රිකෝණ සම්බන්ධව ගණන් ඒක නම් පේපර්ස් කීපයකට අදාළ ත්‍රිකෝණ සම්බන්ධ ගණන් ටිකක් හදාගෙන යන්න. ඊට පස්සේ පොලි බදු ඔය පැත්තේ සම ත්‍රිකෝණ අංග සාමය කෝකෝපා භාගෝපා කර්ණපා ඔය සියල්ල දන්නවනේ. ඒත් එක අනිවාර්යෙන් හදාගෙන යන්න. එතකොට මේ අර චූටි ප්‍රකාශන පහ බෙදීම 4x ඍණ 3 සමානයි 2 වගේනේ. අර චූටි ප්‍රකාශනයක x උක්ත කරලා ගන්න විදිය ඒක නම් අනිවාර්යෙන් ඔයා බැලිය යුතුම දන. ඊට සිලින්ඩරයක වක්‍ර පුස්තයක ධාරිතාව හොයන හැටිනේ. ඊට පස්සේ මේ අන්තක්ඛණ්ඩය ආශ්‍රිත y සමාන mx ධන c වගේ එක ඒ හොයන හැටි චුට්ටක් බලාගෙන යන්න. ඊට පස්සේ වර්ග දෙකක අන්තරයනේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සම්භාවිතාවනේ. සම්භාවිතාව ඊට පස්සේ සම්භාවිතාව නම් AB කොටස් දෙකටම අදාළ බැලිය යුතුයි අනිවාර්යයෙන්. ඒත් එක ඊගාවට ඔයාලට මේ ලකුණු 50ක් එන එක කොටස් එක පත්‍රයේ B කොටස ගැනයි මම මේ කතා කරන්නේ. එක පත්‍රයේ B කොටසට අදාළව ඔයා මෙන්න මේ තැන් බැලිය යුතුයි. භාග ප්‍රශ්නයක් කරනවා පළවෙනි ප්‍රශ්න විදිහට භාග ප්‍රශ්නයක් කරනවා පළවෙනි ප්‍රශ්න විදිහට ඒක එතරම් ලියන්න දෙන්නේ. ඒ හින්දා මේ හෙට දවසේ ලැබෙන පේපර් එකේ ඔයා ඒකට රෙඩි වෙලා යන්න ඕනේ. ඊට පස්සේ මේ විශේෂයෙන් ඕකට අදාළව නම් පේපර් 3ක් කරලා යන්න 3ක ප්‍රශ්න කරලා යන්න විශේෂයෙන් මම මේ කියන්නේ පහුගිය අවුරුදු 3ක කරන්න. පහුගිය අවුරුදු 3ක් කරන්න. වෙන කිසි පේපරයක් කරන්න එපා. පාස් පේපර් කරගෙන යන්න.
ඊට පස්සේ පරිමිතියෙන් වර්ගඵලයෙන් 6 7 මතකයිනේ පරිමිතියෙන් වර්ගඵලයෙන් ආපු විදිය. ඒ ටික චුට්ටක් බලන්න. ඊට පස්සේ සංඛ්‍යානේ පැත්තේ ජාල රේඛයට අදාළව ගන්න. ඒක දෙවන කොටසට පාදක වෙයි. ඒ දෙක මේ සද්‍ය ඇහෙනව කොහොමද දන්නෙත් නැහැ. මාත් ඒත් එක්ක මේ කරගෙන යන්නේ හේතුව මයික් එකවත් අද ගියන්න බැරි වුණාමට මම හදිසියේ දාගෙන යන්නේ. ඊට පස්සේ දෙවන පත්‍රයට අදාළව දෙවන පත්‍රය කියන්නේ ප්‍රධාන දෙවන පත්‍රය. ඒකට අදාළව රුක් සටහන. ඊට පස්සේ කොටු දැලනේ රුක් සටහනේ කොටු දැල අනිවාර්යෙන් සම්භාවිතාවේ පැත්තෙන් ඒ වෙන නියමිතයි. ඒද ඒ චුට්ටක් බලන්න. දැන් ප්‍රස්තාරයට අදාළව ප්‍රශ්න තුනක් කරන්න. ප්‍රස්තාරයට අදාළව ප්‍රශ්න තුනක් කරන්න. ප්‍රස්තාරයේ සමීකරණ වෙන පැත්ත ඊට පස්සේ ප්‍රස්තාරයක් අඳින්න දුන්නොත් ඒ විදිය අඳින්න නැතුව ඒකේ අදාළ මේකක් නම් ඒ විදිය ඒක ප්‍රශ්න තුනක් කරන්න. හරි ප්‍රස්තාර අනිවාර්යෙන් එනවනේ. ඒ හින්දා ඒක චුට්ටක් බලාගෙන යන්න. දැන් පන්ති ප්‍රාන්තර වගුවක් වෙන්න පුළුවන් 1 2 3 4 මෙච්චරයි 3 5 4 එච්චරයි. ඊට පස්සේ මධ්‍යයක පැත්ත හොයන්නේ ඊට පස්සේ දෙකේ B කොටසට අදාළ වෘත්ත චතුරස්‍ර මම දැන් කලින් ඉඳන් කියාගෙන ගියා ඔය වෘත්ත මැදි මාව මේවල පේන්න ඕනේ ඊට පස්සේ. හරිද? ඒ හින්දා වෘත්ත පැත්ත දැඩි අවධානයෙන් බලන්න. දැන් සමගාමී සමීකරණයේදී අපේ ජීවිතේනේ සමගාමී සමීකරණ පැත්ත බැලුව යුතු නිර්මාණ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි මම කලින් කිව්වා කුලක පැත්ත. කුලක මග යනකොට පුතා ඔයාට මෙතන මික්ස් වෙනවා ලොකු ලකුණු ප්‍රමාණයක්. ලොකු ලකුණු ප්‍රමාණයක් මික්ස් වෙනවා කුලක නැතුනොත් කුලක වලින් ලකුණු 20ක් වගේ. හරිද? ඊටාම මේක ලකුණු 20කට ආසන්න ප්‍රමාණයක් මිස් වෙන්න ඉඩ තියෙනවා. ත්‍රිකෝණමිතියෙන් આવොත් පොඩි ප්‍රශ්නයක් එයි. ඊට අමතරව මම මේක කියන්නේ. ඊට පස්සේ ප්‍රාග්ධනලාභ හීන වෙන ශේෂින් આવොත් එමනේ. ඒකෙන් ගණන් ටිකක් හදන්න හැටි. ඊට පස්සේ දැන් මෙහෙමයි. දැන් මම කියන්නේ ටිකක් ඔයා මෙතන දීර්ඝ මාත්‍රිකා මම කියපුවා තියෙන්නේ. චුටි පුතා. දීර්ඝ මාත්‍රිකා ලොන් ගෙව. එව්වට මෙහෙම කරන්න. පාස් පේපර් 3ක 2023 24 24 25 ඔයානේ 22 23 ඊට පස්සේ 21 හරිද ඔය වගේ පේපර් 22 සෝරි ඔය වගේ මට අවුරුදු පැන්න දෙනවා ඒක ඔයාලගේ දැන් මම ඔහුගුදෙන් ඒත් එක බලන්න විශේෂයෙන් මෙහෙමයි O level කියන්නේ සාමාන්‍ය පෙළ කියන්නේ A level නෙවෙයි මේක තේරුම් ගන්න ඕන පැහැදිලිව මේක තේරුම් ගන්න මොකද්ද සාමාන්‍ය පෙළට වඩා උසස් පෙළ ඇඩ්වාන්ස් එතකොට ඔයාගේ මම හිතනවා බුද්ධිමත් දරුවෙක් කියලා බුද්ධිමත් දරුවෙක් නම් 11 වසරක පාසල් ජීවිතය ඉවරයි කියලා දඟලන්න ඕනේ නෑ. ඒක ඊගාව දවස් දෙකක් ඇතුළත ඒ ලෙවල් පන්ති පටන් ගන්නවා හත්කලානේ. එතකොට ආයේ පඩ යනවා මහන්සි වෙන්න වෙනවා. ඒ හින්දා මේ දරුවෝ ටික වැඩි රඟන්න එපා පේපර් ඉවර වෙලා මං කියන්නේ. ඊගාව 20කට රෙඩි වෙන්න කරුණාකරලා ස්ටේටස් දාලා වැලපෙන්න නැතුව. හරි. ඊළඟ රෙඩි වෙන්න. මං හිතන්නේ මේ වෙද්දි හොඳ රිසර්ච් දාන කට්ටිය ඔක්කොම නිකන් වල වගේ පේන්න ඒ ස්ක්‍රීන්ෂොට් දාලා ස්ටේටස් දාලා ඉන්නේ නැහැ. ඒකට මහන්සි වෙන්න. මම කියපුවම මේ මට අනම්මනම් කිය හිතන්නේ මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මට ස්ටේටස් එකට ඉතල පොල්ලේ රිප්ලයි එකක් දාන්න මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. මම මේ කිව්වේ මෝඩියෝ නැති කරන්නේ. හරිද? එතකොට ඉතින් ඇත්ත කතාව ඒක තමයි. ඒ හින්දා මගේ දරුවෝ ටික මහන්සි වෙන්න අපි මේ මහන්සි වෙනවා කිසිම ආදායමක්වත් නැතුව මේ මහන්සි වෙන්නේ. ඔයාලා වෙන්නේ. හරිද? ඒ හින්දා මේකට මහන්සි වෙන්න. ඒ අතරේ මෙන්න මේක පාස් පේපර් 3කට අදාළව දීර්ඝ මාතෘකා හදලා යන්න මෙහෙමයි. ට්‍රැක් නැත්නම් ගණන් පාස් ට්‍රැක් නැත්නම් ගණන් පාස්. ට්‍රැක් නැත්නම් ගණන් පාස්. ඒකේ අදහස මෙහෙමයි. දෙවන පත්‍රය ගත්තහම දුන්නා. දෙවන පත්‍රය දැන් දෙවන පත්‍රය ගැන මම කතා කරේ නෑනේ. දෙවන පත්‍රයේ පහදානි කියන්නේ 6න් 5ක් නේ කරන්න තියෙන්නේ. 6න් 5ක් නේ කරන්න තියෙන්නේ. මට මේක කලින් දරපුණාද නෑ නේද? දරපුන්නේ නෑ නේද බා? නෑ නේ. 6න් 5ක් නේ කරන්න තියෙන්නේ. හරි. 6න් 5ක් නම් ඔයා මෙහෙම හිතන්න. හරි. මම කියන්න කියපු එකක් මට අහන්න මොකක්ද කියන්නේ. ඔව්. 6න් 5ක් කරන්න. එතකොට පළවෙනි එකේ ගත්තාම මෙතන පේනවනේ බා. හරි. පළවෙනි එකේ ගත්තාම පළවෙනි එකේ ගත්තාම පළවෙනි එකේ A කොටසයි B කොටසයි ගත්තාම A කොටසෙන් ප්‍රශ්න 25ක් තියෙනවා B කොටසෙන් ප්‍රශ්න 5ක් තියෙනවා. මේ ටයිම් මැනේජ්මන්ට් ප්ලෑන් එක. ගොඩක් කට්ටිය කියන්නේ ගණන් ඉවර වෙලා කියන්නේ වෙලා මදි වුණා කියන කාරණා. දැන් විද්‍යාව පේපර් එක ගත්තොත් විද්‍යාව පළවෙනි කොටස ඉතාලම ලේසියි. ලේසි වුණාට ඉතිහාසෙ තිබ්බ ලේසිම පේපර් එකක් නෙවෙයි. ඇත්ත කතාවේ මම කියන ඉතුරු ටිකක් අහන්න ඔතනින් කට් කරලා ගන්න. හරි. මේ මොකක්ද දන්නවද කාරණේ? ප්‍රශ්නයකට තියෙන
කියවන්න තියෙන ප්‍රමාණය වැඩි. කියවන්න තියෙන ප්‍රමාණය වැඩි වෙච්ච ගමන් අර පැයක කාලෙ මදි වෙනවා. තේරුණාද? පැයක කාලෙ මදි වෙනවා. ඒකයි අපි පන්තියේ රචනා ප්‍රශ්න විනාඩි 5න් 10න් දීලා. හරි. MCQ එකට විනාඩි පැයක පේපරේට විනාඩි 20ක් දීලා ලියපු නැති ගන්නට ගැහුවේ ඒකයි. තේරුම් ගන්න මේකේ පැයක් ඇතුළත මොලේ ලිමිට් කරලා ඒකෙන් එක ප්‍රශ්නයක් බලන්න තියෙන කාලය අඩු කරලා මොලේ කැපැසිටි එක පට්ටට වැඩි කරලා තියෙනවා. ඒක හොඳයි. අද ඒක මේ සාධනීය තත්ත්වයක්. ඒක ගණන් පේපර් එකේ ටයිම් මැනේජ්මන්ට් එක රත්තරන් පුතේ. ටයිම් මැනේජ්මන්ට් එක බැලිය යුතුමයි. මේ පාර පේපරේ ටයිම් මැනේජ්මන්ට් එක කියන සැලකීමක් දෙන්න නැත්නම් ඊගාවට ස්ටේටස් දාන කාරණේ තමයි වෙලාවමදි ගණන් පුළුවන් වෙලාවමදි කියන එක. එහෙනම් මේක බලා ගන්න. මොකක්ද ටයිම් මැනේජ්මන්ට් ප්ලෑන් එක? පළවෙනි එකයි දෙවෙනි එකයි ගත්තාම පළවෙනි පත්‍රයේ A කොටස 25යි, B කොටසට 5යි, දෙවෙනි එකේ A කොටසට 6යි, දෙවෙනි එකේ B කොටසට 6යි. මෙතන 6යි 6යි 12යි මට මතකයි මම O-level කරන කාලේ මම 11 මාරක් ලියලා ඉවරලා බුද්ධියකට ඉතුරු භාගෙට ඒක ලියන්න කම්මැලි කිව්වා. හරි. මේ මෙතන ඒ කියන්නේ මම වගේ හරකෙක්ට එහෙම පුළුවන් නම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රශ්න 25 ගත්තාම මේ ප්‍රශ්න 25ට ඔයා දාන්න පැයයිනේ මේ පේපර් එක තියෙන්නේ. ඔව්. පැයයිනේ තියෙන්නේ. එතකොට පැයක පේපරයක්. එතකොට මේකට දාන්න මෙහෙම. පැයක නෙවෙයි සෝරි. පැය දෙකක පේපරයක්. පැය දෙකක. පැය දෙකක පේපරයක්. පැය දෙකක් කියන්නේ විනාඩි 120යි. මෙතෙන්ට දාපිය එක ප්‍රශ්නයකට විනාඩි 2 ගන්න. එක ප්‍රශ්නයකට විනාඩි 2 ගන්න කියන්නේ ටෝටල් එක එනවා 50. විනාඩි 50. මේකට දාන එක ප්‍රශ්නයකට විනාඩි 10 ගන්න. එතෙන්ට එනවා ටෝටල් එක 50. 50යි 50යි කියුවට පුතා 100යි එන්නේ. 50යි 50යි 100යි. එතකොට ටෝටල් පැය දෙකක් කියන්නේ 120ක්. එතකොට 120ෙන් 100 අඩු කරාපු ගමන් ඔයාලට විනාඩි 20ක් ඉතුරු වෙනවා මේක චෙක් කරන්න. පැය විනාඩි 20ක් ඉතුරු වෙනවා මේක රීචෙක් කරන්න නැවත චෙක් කරන්න. එහෙනම් ඔයා මේක බැලිය යුතුමයි. ඊට පස්සේ දෙවෙනි එකේ බං දෙවෙනි එකේ ගත්තාම 6න් 5ක් ලියන්න තියෙන්නේ. මේකේ 6න් 5ක්නේ. එතකොට ටෝටල් ගණන් කීයද? 10යිනේ. එක ප්‍රශ්නෙකට විනාඩි 15ක් දාන්න. විනාඩි 15ක් දාපුවම 15 සරක් 10 වට වෙනවා 150ක්. මෙතන තියෙන්නේ පැය 3යි. පැය 3ක් කියන්නේ විනාඩි 180ක්. 180 වෙන් ඔයාගෙන් මේ 150ක් අඩු කරාපු ගමන් ඔයාලට පැය භාගයක් ඉතුරු රීචෙක් කරන්න. පැහැදිලි? නැවත චෙක් කරන්න පැය භාගයක් ඉතුරු. එහෙනම් මේ ප්ලෑන් එක හෙට දවස් ගණන් පේපරේට දාන්න දාලා ඉවර වෙලා අර ප්‍රශ්න එක්කින් දෙක ගානේ හදන්න එක්කින් දෙක ගානේ හදන්න පළවෙනි කොටසට කියපුවා දීර්ඝ මාතෘකා පාස් පේපර් 3කට අදාළව ගණන් හදන්න ගණන් හදලා ගියොත් ට්‍රැක් නැත්තම් ගණන් නේ. හේතු ඉතිහාසයේ තිබ්බ ලේසිම පේපර් එකක් මේක. හරිද? ඉතිහාසයේ තිබ්බ ලේසිම පේපර් එකක්. මේ පාර පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙනවා. කාලේ ලිමිට් එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒත් එක්ක අනිවාර්යෙන් කරලා යන්න පුළුවන් තරම් ගණන් ටිකක් ඒ තරමට ඔයාලට ලැබෙයි. ඔන්න ඕකයි මේ වීඩියෝ එකෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් විෂයන් 6කට අපි කතා කරා. විෂයන් 6කට කතා කළා. හෙට 7 වෙනි මිෂන් එක ඔයාලට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම අපි ඊට මිෂන් දෙකටත් ඔයත් එක්ක ඉන්නවා. ජය වේවා එහෙනම් ආයුබෝවන්. පෙරවන් සරණයි මම කිව්සේ.